ඔයා හිතන්න ඔයා කෝටි ගාණක් දීලා ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගත්තා කියලා. ඔයා හරි ලස්සනට පාවිච්චි කරනවා, හරි පරිස්සමට පාවිච්චි කරනවා. පෙර කරුමයකට ගමනක් යද්දී වෙහිකල් එක හැප්පෙනවා. වාහනේ ගිනි ගන්නවා. ඇතුළට දුම එනවා. වටේ පිටේ මිනිස්සු බලන් ඉන්නවා. ඔයා දොර අරින්න උත්සාහ කරනවා නමුත් ඔයාට දොර අරගන්න විදිහක් නැහැ. වටේ පිටේ මිනිස්සු දොර අරින්න උත්සාහ කරනවා දොර අරගන්න විදිහක් නැහැ. පැය භාගකට විතර පස්සේ සහන සේවකයෝ ඇවිල්ලා අඬු දාලා වෙහිකල් එකේ දොර අරිනවා. වටේ පිටේ මිනිස්සු බලන් ඉන්නවා කිසිම දෙයක් කරගන්න බැරුව. කාර් එකේ දොර අරගන්න බැරුව ගිය හේතුව තමයි කාර් එක ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් හින්දා ඉස්සර වගේ මැනුවල් ඩෝ ලොක් තමයි තියෙන්නේ, පොප් අප් ඩෝ ලොක් තමයි තියෙන්නේ. ඒ නිසා වෙහිකල් එකේ පවර් එක ෂට් ඩවුන් වෙච්ච හින්දා ඩෝ ලොක් එක පොප් අප් වෙන්නේ නැහැ. ඩෝ හැන්ඩල් එක ඩෝ එක ඇතුළෙම ජෑම් වෙලා පොප් අප් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි වටේ පිටේ ඉන්න කට්ටියට දොර අරගන්න බැරුව ගියේ. මම ඕගොල්ලන්ට අරන් ආව කතාව කතාවක්ම නෙමෙයි, ඒක රියල් ස්ටෝරි එකක්. ඕගොල්ලෝ පොඩ්ඩක් නිවුස් වල ටච් එකේ ඉන්නවනම් ඕගොල්ලන්ට මේ වගේ නිවුස් බලා ගන්න පුළුවන්. යම්කිසි ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ දොර අරගන්න බැරුව යනවා. ඊට හේතුව තමයි ඉලෙක්ට්‍රික් වෙහිකල් වල අර තියෙන පොප් අප් ඩෝ හැන්ඩල් එකක් තමයි තියෙන්නේ. කාර් එකේ පවර් එක ෂට් ඩවුන් වුණාට පස්සේ ඩෝ එක පොප් අප් වෙන්නේ නැහැ, ඇතුළෙම ජෑම් වෙනවා. එතකොට මොන දේ වුණත් ඔයාට එළියට එන්නත් බෑ, ඇතුළට යන්නත් බෑ. හදිස්සියේ හරි බැටරි හරි බැස්සොත් ඒත් එහෙමයි. ඕගොල්ලෝ දන්නවා අවුරුද්දෙන් අවුරුද්දට කාර් මොඩල් වෙනස් වෙනවා, අලුත් ටෙක්නොලොජි එනවා, අලුත් ෆීචර්ස් ඇඩ් වෙනවා, නැති වෙනවා. ඒ වගේ දේවල් තමයි මේ කාර් ඩෝ හැන්ඩල් වලට වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවා දැන් එන ගොඩක් වෙහිකල් වල මැනුවල් කාර් ඩෝ හැන්ඩල් එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. පොප් අප් එකක් තමයි තියෙන්නේ. ස්විච් එක දැම්මට පස්සේ තමයි කාර් ඩෝ එක එළියට එන්නේ. කාර් එකේ පවර් එක නැතුව ගියට පස්සේ ඒ ඩෝ ලොක් එක පොප් අප් වෙන්නේ නැහැ. ඇතුළෙම ජෑම් වෙලා හිටිනවා. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ දැන් වෙලා තියෙන. මේ වෙද්දි කා කම්පැනිස් පවා බය වෙලා තියෙනවා සහ කා ඕනර්ස්ලා පවා බය වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙට. මේ වෙද්දි ලෝකෙ පුරා බර ගාණක් මේ විදිහට ඇක්සිඩන්ට් වෙලා මිය ගිහලා තියෙනවා. ඊට හේතුව තමයි මම අර කලිනුත් කිව්වා වගේ කාර් එක අරගන්න විදියක් නැහැ. කාර් ඩෝ ලොක් එක පොප් අප් වෙලා එළියට එන්නේ නැහැ. වටේ පිටේ මිනිස්සු බලන් ඉන්නවා ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ පුළුවන් කට්ටිය ග්ලාස් එක බිඳලා හරි එළියට ගන්නවා. නමුත් සමහර කට්ටිය ඒ විදිහත් කරගන්න හැකියාව හම්බෙලා නැහැ. මේ ප්‍රශ්නය උදා වෙලා තියෙන්නේ කාර් ඩෝ හැන්ඩල් එකට විතරක් නෙමෙයි. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් අලුතෙන් එන සියලුම කාර් ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් තමයි රන් වෙන්නේ. ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ ස්ක්‍රීන් එක හරහා තමයි හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්නේ. ඉලෙක්ට්‍රික් කාර් එකක එහෙම නැත්නම් නෝමල් කාර් එකක පවර් එක ලොස්ට් වුණාම මේ ස්ක්‍රීන් පවා වැඩ කරන්නේ නැති වෙනවා. එතකොට හදිස්සියට ඩබල් සිග්නල් එකක්වත් දාන්න බැරි හැකියාව මේ වෙද්දී උදා වෙලා තියෙනවා. ඉස්සර පරණ කාර් වල ඔක්කොම සියල්ලක්ම මැනුවල් තමයි බලා ගන්න හැකියාව හම්බුනේ. නමුත් අලුතෙන් එන වෙහිකල් වලට දැන් ඔක්කොම තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ස්ක්‍රීන් එකක්. ඇන්ඩ්‍රොයිඩ් ස්ක්‍රීන් එක හරහා තමයි සියල්ලක්ම කරන්නේ. ඒකත් දැන් මේ වෙද්දී ප්‍රශ්නයක් වෙලා තියෙනවා ලෝකෙටම. මම අර කලිනුත් කිව්වා වගේ කම්පැනිස් දැන් බය වෙලා තියෙනවා මේ හේතුව හින්දා. බයස්ලා පවා බය වෙලා තියෙනවා මේ හේතුව හින්දා. මේ වෙද්දී බර ගාණක් ජීවිත නැති වෙලා තියෙනවා මේ කාරණා දෙක උඩ. මේ ට්‍රෙන්ඩ් එක මුලින්ම පටන් ගත්තේ ටෙස්ලා තමයි පටන් ගත්තේ. නමුත් දැන් බීජිං වල අලුත් නීතිය සම්මත වෙලා තියෙනවා. අලුතෙන් එන ඉස්සරහට එන අලුතෙන් එන වෙහිකල් වල සියල්ලක්ම මැනුවල් පාර්ට්ස් බලා ගන්න පුළුවන් හැකියාව හම්බ වෙයි. ඉදිරියට ආනයනය කරන අපිට නිෂ්පාදනය කරන වෙහිකල් වල උදාහරණයක් කියලා ගත්තොත් ෆිසිකල් ඩෝ ලොක් එකක් අපිට බලා ගන්න පුළුවන් හැකියාව හම්බ වෙයි. ඊටත් අමතරව ස්ක්‍රීන් එකක් තියෙද්දිම ඩෑෂ්බෝඩ් එකේ මැනුවල් බටන් පවා නැවත වතාවක් අපිට දැක බලා ගන්න පුළුවන් හැකියාව හම්බ වෙයි. ඒ නිසා ඉස්සරහට බය වෙන දෙයක් නැහැ. මේ දේවල් සියල්ලක්ම ඕවර්කම් කරන්න පුළුවන් හැකියාව හම්බ වෙයි. දැනට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ බීජිං වල විතරයි, චයිනා වල විතරයි. ඉදිරි අනාගතයේදී මේ ට්‍රෙන්ඩ් එක අනිත් කන්ට්‍රීස් වලටත් එයි. උදාහරණයක් කියලා ගත්තොත් ටෙස්ලා වලට, ඔය ජර්මන් කම්පැනි වලට, ජපන් වාහන, ජර්මන් වාහන වලටත් අනිවාර්යයෙන්ම මේ නීතිය අනිවාර්යයෙන්ම අරන් වෙයි. මොකද ඕනට වැඩිය අලුත් තාක්ෂණය ඇඩ් කරන්න ගියාම ජීවිත පවා නැති වෙනවා. මේ වගේ කන්ටෙන්ට් බලන්න කැමති නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.